කාලෙකින් ආව වීඩියෝ එකක් කරන්න මාස කීයකින් විතරද මාස දෙකකින් විතර ආවේ මේ මාස දෙකකින් කරපු වීඩියෝ එකම කියලා වුණා මොකද මේ අපි බස් එකේ ඩ්‍රයිවර් එක බැස්සුවේ මේ නාන තැනට කලින් තැනක මේ දැන් ඉතින් ආයේ පයින් යනවා මීටර් 200ක් විතර පයින් යන්න ඕනලු මේ වගේ අපිට හුරුත් නැහැ පයින් ගිහලා හුරුත් නැල්ලු මේ කට්ටියට මේ අපි ඉස්සරහට ගිහලා හම්බෙමු අපි යනවා මේ පැත්තට මේ පැත්තට මෙතන කොච්චර දුරයිද? මීටර් 200 තියෙනවලු ඒක අපේ මීටර් 400ක් කියලා දැන් අපි පයින් ආව මීටර් 200ක් විතර මේක තියෙන්නේ කොයිද මේක තියෙන්නේ පේරාදෙනියේ මේ කොයිද කැම්පස් පාර එන්න ඕනේ එතනින් බස් එනවා මේ දොළුවේ පාරේ බස් එනවා ඒ කියන්නේ දොළුව හරහා ගම්බල යන බස් වල එන්න ඕනේ එතකොට නූර්දන් එනවනම් නූරිදන් එනව නෑ මහ කන්දේ නෙමෙයි නූරිදන් එනවනම් ඔයාලා එන්න ඕනේ මේ කොයිද නුවර ඔල්ලෝසුකන ගාවින් නැගලා පැය භාගයක් යනවලු මේ පැය භාගෙන් භාගයට තමයි බස් තියෙන්නේ අපි ආවේ එහෙන් 11ට ආවේ මේ බස් කාර්යය කරපු වැඩේ ඉන්නව දැන් මෙච්චර පයින් යන්න උනේ මොකද අපි පයින් ආව සෑහෙන්න දුර ට්‍රැක් අපි එන නෑ ඉස්සරහට ගිහලා හම්බෙමු කද්දුවා පිරීම සින්දු තමයි. ආයෙත් දොළුවට අපි දැන් දොළුව ගාවට ඇවිල්ලා තියෙන්නේ මේ ඔයාට ඉතුරු ටික මේ වගිෂ පෙන්නයි හෙලෝ ගයිස් අපි දැන් ළඟට ඇවිල්ලා ඉන්නේ වතුර හොඳට තියෙනවා වතුර පිරිසිදුයි අපි මේ වැස්සෙන්ද මඩ ඇති කියලා මේ වුණාට මඩ නෑ අපි බහින තැන මම වඩා ඔව් බහින තැන අපි පෙන්න මෙතනින් තමයි බහින්න තියෙන්නේ ගායිස් දෙවෙනි කතා ගන්න ගායිස් දැක්කම මේක වීඩියෝ එකක් දාන්න නැද්ද Oh yeah I see bro අම්මට උඩු අපි මේ එක්කන් එන්න ඕනේ ඉතින් බලා මෙයාගේ පිට්ටි කියන්නේ මොන්නේ ඔව් ගෙවල් සාදු අයියා ඔබ සාදු අයියා මේ නැත්තම් එයි ගෙවල් වලට වෙලා ඉන්නවා කනවදේ කොහමද ආතල් එක
ඔයගොල්ලෝ ආවා පොට් එකට ආවා මේ අරහල්බේක අපි පොට් එකට ආවා කොතන ගැඹුරු නැත්තේ මේ අපි ඇවිල්ලා මේ තියෙන්නේ මේ රූට් අන්න තියෙන්නේ ඔයාලට පෙන්නන්න මේ වගීෂ රූට් එකක් පෙන්නයි රූට් අන්න තියෙන්නේ අපේ වගීෂ රූට්ලා පෙන්නයි ඔයාලට හොඳට රූට් අන්න හැකියාව තියෙන හොඳටම අපි එනං දැන් වහින්න තමයි ලෑස්ති වෙන්නේ සෙට් එකම බලමු අපි එළෝ අපි ගයිස් අපි බහලා ඉන්න දැන් මේ නේද බහලා ඉන්නේ ඉඳලා ඉන්න සුපිරි පොට් එක ගයිස් නාන්න පොට් එක සුපිරි මේ රූට් අන්න ඕනේ නෑ බං අපි මේ හරිය නාමු වැඩේ ආයිනේ රූට් එකේ අවුල අනේ අරු ඉන්නවද කි අර වගේ ෆොටෝ ටිකක් ගමු ගමු තව චුට්ටකින් ගමු බං අයියෝ හයකට දෙන්න බෑ ඕක පොලයක් මුත්තෝ මේ ඉදපහම ආතල් ගාස් මේන වෙන්න හැමෝම මේට ආතල්ලක් ගන්න පුළුවන් මේ අවුව දවස් වලට එන්න සුපිරි වරේ ඉනවා අපි දැන් කන්න යන්නේ මේ අපි දැන් කෑම ගෙනාවා පාන් ගෙනාවා අපි දැන් කන්න යන්නේ මේ වඳුරු නැති වඳුරු ඉන්නවා වඳුරු නැති තැනකට ආවා මේ මම වඳුරෙක්ද අප අපිට වඳුරු මේ වගීස පාන් වලට දානවා පාන් වලට හැරෙනවා හොදි එකතු කරනවා අපි එනන්න කන්න යන්නේ ඔයාලා කන්න වෙන්නනවා හෙලෝ ගයිස් අපි දැන් කෑවා කාලා ආයේ නාන්න යන්නේ ඒ තරම් මෙතන සුපිරි අපිට යන්න හිතෙන්නේ මේ අපි පිගාන කඩෙන් ගත්තේ රුපියල් 70ක් දීලා බාස්කට් එකක් ගේන්න බැරි වෙලා 70ක් දීලා ගත්තේ පාන් ඔක්කොම කෑවා පාන් වැඩි වුණා අපි මේ වෙනම තැනකට ගිහලා කෑවේ අපි බෑග් තියෙන තැන කන්න බෑ මොකද මේ එතන රිලව් ඉන්නවා දැන් ආයේ ඊට පුදලට යන එක තමයි අමාරු මේ
සෑහෙන අමාරු යන දන පේනවනේ අර කට්ටියක් එනවා මේ වීඩියෝ එක ඔයාලට කොහොම වෙයිද දන්නේ නැහැ කාලෙකින් දැම්මේ කාලෙකින් එන්න බැරුණා කොහොමද දැස්ස උනාඩු තත්ත්ව සීන් හින්දා ආවේ නැහැ මේ ඒකින්ද මොකුත් කරගන්න බැරි වුණ හින්දා ආවේ අපි දැන් ආයේ නානවා ඉතින් නාලා හම්බෙමු හෙලෝ ගයිස් අපි දැන් නාලා ඉවරයි මේ දැන් ඇඳුම් මේ මාරු කරගත්ත ඔක්කොලම කට්ටියම දැන් ඇඳුම් මාරු කරලා රොටි කඩයක් තියෙන උඩ රොටි කඩෙන් කාලේ යන්න හිතන් ඉන්නේ මේ සුපිරි මගේ යාළුවෙකුත් හම්බුණා කතා කරලා ඊට පස්සේ දැන් යන්න තමයි යන්නේ මේ ඉස්සරහට ඉතුරු ටික පෙන්වන්න ඔයාලට අපි දැන් නැංග උඩට මේ කොමාරි අති සුගිරි කන්දන් නම් ඉතින් නෑවට වඩන්නේ ආයෙ දාඩි දැම්මා මේ දැන් කණ්ඩ තමයි අපි ප්ලෑන් එක තියෙන්නේ මොන හරි ආයෙ පාරක් බලමු ඉස්සර කඩේත් තිබ්බා ඔය ඩොඩේකුයි ප්ලේන් එකකුයි ගහන්න එන්නේ ඉන්න අහලා බලමු තියනවාද කියලා ඒක හරියන්නේ නැහැ ඒකේ රොටි තියලා තේකක්වත් නැහැ අපි දැන් යනවා ඒක කඩයක් හමුනම කනවා ඒකෙන් ගන්න බෑ අපි යන ගමන ආන්තිමට ලං වෙන ගමන ඉන්නේ अभी आइसक्रीम खाना फ्रेंड्स ඔක්කොලම කනවා බස් එක කෙනකන් කන්නේ බස් එක කෙනා ඉන්න ඕන අපි ඉතින් අපේ සැපට දුකට බස් එකනේ තමයි හැම දෙයකම ඉන්නේ බස් එක. ඉතින් අපි බස් එක කෙනකන් ඉන්නවද? දැන් වෙලා 2යි ගාන 2යි කාලට බස් එකක් තියෙනවා. බලමු. ඔක්කොලම හැලුණා. ඔක්කොලම ගෙවල් වලට ගියා. දැන් අපි දෙන්නා විතරයි ඉතුරු වෙලා ඉන්නේ. ඒ ගමේ බස් එකේ ඉන්නේ. ඊළඟ නැවත වීඩියෝ එකක් කරනකම් අපි යනවා.